අයිබෝවන් සුබ දවසක් වේවා ඔබ සැමට. අද මම ඕගලන්ට කියලා දෙන්න යන්නේ දහම් විදර්ශනා අපේ YouTube channel තුලින්. ඇත්තටම අතීතයේ බුදුවරු දෙනම එකිනෙක මුණ ගැහෙනවා කියන මාතෘකාව අපේ යාළුවන්ට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා මාතෘකාව. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මාතෘකාව ගැන. ඉතින් මේ මාතෘකාව ගැන කිව්වොත් අපි දන්නවා අපේ මෙන්න මේ බද්ධ කල්පයේ බුද්ධත්වයේ ලැබපු අපේ ශාස්ත්‍රවරයා තමයි අපේ භාග්‍යවත් වූ අරහත් වූ අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක අවස්ථාවක මෙන්න මෙහෙම හිතලා තියෙනවා. තමන්ගේ භික්ෂු පිරිසට වගේම තමයි අපි දන්නවනේ මේ ලෝකෙ 31 තලයක් තියෙනවයි කියලා. දෙව්, මිනිස්, ඒ වගේම බ්‍රහ්ම කියන අතරතුර අපි දන්නවා ප්‍රේත, අසුර, ඒ වගේ විවිධාකාරයේ මෙන්න මේ සත්වයන් ලෝක සත්වයන් පහළ වෙන්න පුළුවන් තැන් 31ක් තියෙනවයි කියලා. ඉතින් මේ අතර භික්ෂූන් වහන්සේලාට මෙන්න මේ 31 තලයේ ඉන්න අයගෙන් භික්ෂූන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න ධර්ම සාකච්ඡා ක්‍රමය හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ හිතුවා. ඒ අතර මෙන්න මේ දෙවිවරුන්ට ධර්මයේ දේශනා කරන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්නෝත්තර ක්‍රමය කියන ක්‍රමය තමයි උවමනා වුනේ. ඉතින් මෙන්න මේ ප්‍රශ්නෝත්තර ක්‍රමේදී බුදුරජාණන් වහන්සේගෙන් තවත් අයෙක් ප්‍රශ්න ඇසීම තමයි සිදු කරන්න ඕනේ. එතකොට අපේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න තරම් ඒ කාලේ චතුර අයෙකෝ හිටියේ නැහැ. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ බැලුවා සාරිපුත්ත මහරහතන් වහන්සේගෙනුත් මුගලන් මහරහතන් වහන්සේගෙනුත් ඒ දෙනමඩ ප්‍රශ්න අහන්න පුළුවන්ද කියලා. ඒ අග්‍ර ශ්‍රාවකයන් වෙච්ච උන්වහන්සේලාටත් බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න අහන්න බැහැ. ඉතින් අන්න ඒක නිසා ඒ තරම් දැනුමක් නෑ. සමහර අයට දැනුමක් තිබ්බා. දැන් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ දැනුම තිබ්බා. ඒ වුණාට අහන්න තේරෙන්නේ නෑ. අන්න ඒ වචනේ හරි. ඉතින් බුදු කෙනෙකුගෙන් ප්‍රශ්න අහනවයි කියන එක තාමත් අමාරු වැඩක් නේ. ඉතින් අන්න ඒ වගේ තමයි. ඉතින් මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ හිතුවා තමන් වගේම බුදු කෙනෙකුටම තමයි බුදු කෙනෙකුගෙන් ප්‍රශ්නයක් අහන්න බලන්න. ඉතින් මේ අවස්ථාවේදී බුදුහාමුදුරුවෝ ඇත්තම කිව්වොත් තවත් බුදු කෙනෙක්ව හමුවීමක් නෙමෙයි බුදුහාමුදුරුවෝ ඒ අවස්ථාවේ සිදු කරේ. ඒ අවස්ථාවේදී ධර්මයේ සඳහන් වෙනවා විශ්වයේ එක තැනකවත් බුදුරම පහළ වෙලා හිටියේ නැහැ කියලා. ඉතින් ඒක නිසා අපේ බුදුහාමුදුරුවෝ කරලා තියෙන්නේ තමන්ගේ ඉර්ධි බලය පාවිච්චි කරලා ඉර්ධි ප්‍රාතිහාර්යයක් විදිහට බුදු කෙනෙක් මේ ලෝකේ මවාපාලා තියෙනවා. ඉතින් ඒ අවස්ථාවේදී ධර්මයේ සඳහන් වෙනවා එක තැනක අහස දිබේ කරගෙන ආලෝක ධාරාවන් මතු කරමින් බුදුරජාණන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේගේ රුවට ඊටමත් සමීපම රූපයක් මෙවිලෙවිර වෙලා ඒ විදිහම දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සහිතව වෙඩියයි කියලා. ඉතින් මෙන්න මේ විදිහට ධර්මයේ සඳහන් වෙනවා. අපි දන්නවා බුදුවරු දෙනමක් කවදාකවත් මුහුණට මුහුණ හම්බෙන්න බෑයි කියලා. ඒකට හේතුව තමයි එම මෙන්න මේ විශ්ව තලයේට දසස්වි ලෝක ධාතුවටම එක බුදු කෙනෙකුගේ පාපහස විතරයි දරන්න පුළුවන්. මේ සූර්යාගේ ආලෝකය ඉවර වෙන තැනට චන්ද්‍රයාගේ ආලෝකය වෙඩලා ඉවර වෙන තැනට දක්වාම එක බුදු කෙනෙකුගේ පාපහසට විතරයි දරන්න පුළුවන්. හදිසියවත් බුදුවරු දෙනම මේ ලෝකේ පහළ වුණොත් මේ මන්දාකිණි ඔක්කොම සුළු විසුළු වෙලා අළු වෙලා යනවා. ඉතින් අන්න ඒ වගේ තේජසක් තියෙනවා මේ බුදු කෙනෙකුට ළඟ. අපි මේ සාමාන්‍ය විවහාරයේදී බුද්ධ කියන වචනය සමහර වෙලාවට මේ වර්තමාන සමාජයේ වෙද්දී හැල්ලු වෙලා කතා කරන ගානට යනවා. ඒ වුණාට අපි හොඳට මතක තියාගන්න ඕනේ ප්‍රඥාවන්තයෙක් නම් කවදාකවත් බුදුහාමුදුරුවෝ ගැන වචනයෙන් කියන්නේ නැහැ. අන්න ඒක තමයි හරිම ප්‍රඥාව කියන්නේ. අන්න එයා තමයි හරිම ප්‍රඥාවන්තයා. අන්න මේන්නේ මේවා අපි දැනගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේට මහා බලවන්ත ඉර්ධි බලයන් තිබ්බා. තේජෝ ධාතුවට සමවැදෙන්න පුළුවන් ශක්තියක් තිබ්බා. ඉතින් අන්න ඒ වගේ උතුම් පුද්ගලයෙක් තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි දන්නවා ඉතින් අර මං කිව්වා වගේම බුදුරජාණන් වහන්සේගේ රුවට බෙහෙවින් සමාන රූපයක් සහිත බුදු කෙනෙක්. අන්න ඒ වචනේ කිව්වොත් හරි. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ස්වරූපයෙන් සමාන වුණාට ඒක ඒ බුදුරජාණන් වහන්සේම තමයි. බුදුරජාණන් වහන්සේගේ
රූපයට සමානම රූපයක්. මවලි ඉවර වෙලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්න ඇහුවා. කරු කරෙත් නැහැ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙකුටම සම කරන්න ඕන නිසා. 이르දි බලය. අපිට තේරෙනවා බුදුහාමුදුරු කියන්නේ කොයි වගේ ශ්‍රේෂ්ඨ පුද්ගලෙක්ද කියලා. ඉතින් අපි දන්නවා මේ ලෝකයේ පවා විනාශ වෙනවා මෙන්න මේ බුද්ධ ආඥාවට පිටින් ගියොත්. අපි දන්නවා එදා රාහු අසුරේන්ද්‍රයා සූර්යාවත් චන්ද්‍රයාවත් අත්හැරලා ගියේ මේ බුද්ධහනට. අපි දන්නවා නමෝ තේ බුද්ධ වීරත්වෝ විපමුත්තෝ සිසබ්බති සම්බාධ පරිපන්නෝස්මි තස්ස මේ සරණ බබාති කියලා බුදුහාමුදුර සරණ ගියා. රාහු මේ අපේ චන්ද්‍ර දිව්‍ය පුත්‍රයයි සූර්ය දිව්‍ය පුත්‍රයයි. ඉතින් ඒ අවස්ථාවේදී ඒ විදිහට සරණ ගියපු නිසා තමයි බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්ට හිංසාවක් කරන්න කාටවත් බැහැ. ඉතින් අන්න ඒක තමයි අපිට එන්නේ කියම තේරෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වැදගත් දහම් පරිවිඩ තව තවත් දැනගන්න අපේ දහම් විදර්ශනා YouTube channel එක subscribe කරන්න. ඉතින් ඔයගොල්ලන්ට ඊටම පහසුවෙන් මේ වගේ දහම් ගැටලු තියෙනවා නම් අපේ comment section එකේ දාන්න. අපි ඒවට පිළිතුරු සපයන්න. ස්තුතියි. ඔබ සැමට සුබම සුබ දවසක්.